ආයුබෝවන් යාළුවනේ. ඔයගොල්ලෝ දකින්න ඇති මම මොකක්ද අද මේ කතා කරන මාතෘකාව කියලා කැප්ෂන් එකේ දකින්න ඇති. විශේෂයෙන් මම මේ ගැන කතා කරන්න හිතුවේ පහුගිය දවස්වල මම මුණ දීපු සමහර අත්දැකීම් නිසා සමහර පුද්ගලයින්ගේ. ඉතින් මම ඔයගොල්ලොන්ට කියන්නේ ඔයාලා දෙන්න අතර තියෙන බැඳීමට තව අයට කතා කරන්න හෝ අදහස් දක්වන්න ඉඩ දීම එය තවත් බෙදලා දැමීමට හේතුවක් බව ඔයා දන්නවද? හොඳම දේ තමයි බැඳීම් ඇති කරගන්න ඔය දෙන්න නම් මුල ඉඳලම ඔයාලගේ බැඳීම රඳා පවතින්නේ ඔය දෙන්න මත. එහෙම නේද? එක එක අයගේ අදහස් නිසා ඒ මත ඔය දෙන්නගේ බැඳීම් ගැන තීරණ ගන්න එපා. උපදෙස් දෙන එක උදව්වක් වෙන්න පුළුවන් ඇත්තටම. නමුත් ගොඩ දෙනෙක් උපදෙස් දෙන්න ගියොත් ඔයා ව්‍යාකූල වෙන්න පුළුවන්. ඒ හැම කෙනාම ඔයාගේ බැඳීම තුල අදහස් දක්වන්න සුදුසු නෑනේ. ඉතින් හොඳම දේ තමයි දෙන්න තේරුම් අරගෙන හොඳින් කතා බහ කිරීම අනිත් අයට මැදට පනින්න කලින්. මං හිතන්නේ ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති මම මේ කිව්වේ මොකද්ද කියලා. කවමදාකවත් ඔය දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළට සුදුසු නැති පුද්ගලයන් හැමෝටම අදහස් දක්වන්න ඉඩ තියන්න එපා. ඒකෙන් ඔය දෙන්නට සදාකාලික වෙන්වීමක් වුණත් ඉරණම විසින් අයිති වෙන්න පුළුවන්. සුබ දවසක්.